අයිබෝවන් සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලලා තිබුණා මගෙන් පුද්ගලික මැසේජ් දාලා මේ රත්තරන් මිල ලංකාවේ කොහොමද සටහන් කරන්න කියලා. ඔන්න ඔයාලට ලයිව් අප්ඩේට් එකක් ඔයාලට මෙතන පේනවා ඇති. ලයිව් අප්ඩේට් වෙනවා. ඉතින් අද 2026 ජනවාරි මාසේ 18 වෙනි ඉරිදා. ඉතින් මෙතන ඔයාලට පේනවා තප්පරෙන් තප්පරේ වගේ ලයිව් අප්ඩේට් වෙනවා. ඉතින් මේක සාරයෙන් ඔයාලට මෙතන සටහන් වෙන්නේ ග්‍රෑම් එකක මිල. ඉතින් මම ඔයාලට ඉදිරිපත් කරන්නම් ග්‍රෑම් එක එව්ව 8ක් අයත් වෙනවා පවුමකට. කොහොමද මේක 8න් වැඩි කරාම ලංකාවේ මිල ගණන් සැසඳෙන්නේ කියලා. ඉතින් අද ලංකාවේ US ඩොලර් එකක ගැනුම් මිල තියෙන්නේ රුපියල් 303ක් හැටියට, විකුණුම් මිල තියෙනවා රුපියල් 316ක් හැටියට. ඉතින් buy and sell එකේ රේට් එක හැටියට 309යි 776ක් හැටියට මිල සටහන් වෙලා තියෙනවා ඩොලර් එකක. හැබැයි මේක ලංකාවේ ඉඳලා ඔයාලා පිටරට ඉඳලා ලංකාවට මුදල් එවද්දී මේ මිල නෙමෙයි ඩොලර් එකේ මිල සටහනනේ. මේක ඔයාලා ලංකාවට ඇවිල්ලා මුදල් මාරු කරගන්නවා නම් ඔයාලට මේ මිල තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒකත් මතක තියාගන්න. ඉතින් මම ඔයාලට ඉදිරිපත් කරන්නම් දැන් කොහොමද මේ රත්තරන් මිල. ඉතින් ඔයාලට පේනවා ඇති අද ජනවාරි 18 වෙනි ඉරිදා. ඉතින් මේ ලයිව් අප්ඩේට් එකෙන් තමයි ඔයාලට මේක මම ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන 2026 ජනවාරි 18 ඔයාලට මෙතන පේනවා. ඉතින් මම ඔයාලට කියන්නම් මේක ලංකාවේ පවුමක් කොච්චර වෙනවද කියලා. ඉතින් මෙතන තියෙන ග්‍රෑම් එකක මිල. ඉතින් කැරට් 24 ග්‍රෑම් එකක් 45787ක් වෙනවා. ඉතින් මේක 8න් වැඩි කරාම 366296ක මුදලක් වෙනවා ලංකාවේ පවුම් එකක මිල කැරට් 24. එවැගේම කැරට් 22 42032ක් වෙනවා ග්‍රෑම් එකක්. මේක 8න් වැඩි කරාම 366256ක් වෙනවා කැරට් 22 පවුමක් මිලදී ගන්න නම් ඔයාලට මේ මුදල වැය කරන්න වෙනවා. ඒ වගේම කැරට් 21 මිලදී ගන්නවා නම් ග්‍රෑම් එකක් 40063ක් වෙනවා. මේක 8න් වැඩි කරාම ඔයාලට 320504ක් වැය කරන්න වෙනවා පවුමක් මිලදී ගන්නවා නම්. ඒ වගේම තමයි කැරට් 18 ග්‍රෑම් එකක් වෙනවා 34340ක්. ඉතින් මේක 8න් වැඩි කරාම 274720ක මුදලක් ඔයාලට වැය කරන්න වෙනවා පවුමක් මිලදී ගන්නවා නම්. ඉතින් යාළුවනේ මේ රත්තරන් මිල දිනෙන් දින දවසින් දවස තප්පරෙන් තප්පරේ වෙනස් වෙනවා. ඒක නිසා එක මිලක් තියෙන්නේ නැහැ. ඒක නිසා මම හිතනවා මේ වීඩියෝ එක වැදගත්යි කියලා. ගොඩක් දෙනෙක් ඉල්ලපු දෙයක්. ඉතින් මේ වීඩියෝ එක වැදගත්යි කියලා හිතනවා යාළුවන් අතරේ පුළුවන් තරම් මේක ෂෙයා කරන්න, තව කෙනෙක් දැනුවත් කරන්න. ඉතින් රැඳිලා ඉන්න අපේ channel එකත් එක්ක හැමදාම විනිමය අනුපාත සහ මේ වගේ රත්තරන් මිල දැනගන්න නම් අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්, ජයග්‍රාහී දවසක්, දවස සුබ වෙන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හැමෝම හෙටත් ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් එතෙක් ඔයාලා හැමෝටම බුදු සරණයි.